දැන් ඉතින් අපි හිතපු හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. ඊළඟට කාගේ ජීවිතේ විනාශ වෙයිද දන්නේ. පොලෝසිය මහතුරුන් නම් කියනවා වනාන්තරේ පීර්ලා හරි මේ දැවැන්තය ගැන හොයනවායි කියලා. පළක් ඇති වැඩක් නෙවෙයි අප්පුහාමි. මිනිසෙක් නම් අල්ලගන්න හැකි. එතකොට අපේ හාමුදුරු කියන්නේ ඒක මිනිසෙක් නෙමෙයි කියලා. මට එහෙමවත් කියන්න අමාරුයි. හැමදාමත් මේක බල ඉන්න පුළුවන් එකක් නෙමෙයිනේ අපේ හාමුදුරනේ. මට තේරෙනවා අප්පුහාමි. මන්නයි යනවා ගමේ උනුත් එක්ක ඔහ කරගෙන පොලෝසිය මහතුරුන්ට උදව් වෙන්න. විශ්වාස විදි පාරේ වැදුනයි කියලා. අයිබන් ඔතන ඉස්සයි බලාගන්න. කොයි වන්ද ලේපාරක්වත් නැහැ. පිරිසද්ද දෙකක් මැවුණ නේද මැනිකේ? ඔව්. දෙවන්තේ අවුණාද දන්නේ? මට නම් සැකයි නංගි. එහෙනම් කාටද අපි වෙඩි තිබ්බේ? මොනවද උච්චර කල්පනා කරන්නේ? වෙඩි සද්ද ගැනද? ඇයි? අසනීපයක්වත්ද? මම මේ
මේ කල්පනා කරන්නේ අපේ ගමට සිද්ධ වෙච්ච දේවල් ගැන. මුලින් අපි හිතුවේ මුදියන්සේ උන්දගේ ගෝලයින්ට විතරයි මේ හනෙහෙන පතේ කියලා. දැන් බලාගෙන යනකොට තාම පොඩ්ඩෙන් මැනිකෙත් කම්මුතුන්නේ. ඔහොම ගියත් ඔය දරන්තය දවසක අපේ ගේ දොරකඩට ඇවිත් හිටගෙන ඉඳී. ඒ වෙඩි සද්ද ඇහුනේ දෙවන්තියට වෙඩි තිබ්බවද දන්නේ නැහැ නේද? ඌට තමයි මගේ හිතේ. ඒ හාමුදුරණන් කියන එකෙන් පළක් නැහැ කියලා. අනේ මන්දා. අපේ පුතත් ගියානේ ওই ගමන. වෙලාවකට මට හිතෙනවා ඔළුව හැරුණා තේ යන්න. එහෙම ගිහිල්ලා පුළුවන් නේ. මම මේ ගමේ ඉඳලා මක්ක කරන්ට එක කාලයක් මගේ රාජකාරිය හරියට කරගන්න බැරි වුණා. නෑ බෑකන් හින්දා. තාම පොඩ්ඩෙන් සුදු බණ්ඩටත් මාව එපා වෙනවා. අනේ මන්ද. එක කරදරයක් ඉවරනකොට තවත් එකක්. මම පන්සල පැත්තේ ගොහින් එන්න. මැනිකේ පුළුවන් තරම් ඉක්මනට මේ ගමෙන් පිට වෙලා යන්න. ලොකු විනාශයක් අත ළඟයි කියලා මට හිතෙනවා. මං කොහේ හිටියත් දවසක මැනිකේව හොයාගෙන එනවා. මොකද උනේ? දැනුයි මගේ ඇඟට ලීඩින්ගක් ඉන්නේ. දෙවන්ති වලගත්තද? මොන අල්ලනවද අම්මේ? ඌ විදුලිය වගේ. කාටද වෙඩි තිබ්බේ? දවන්තයට. මටත් හිතනවා ඌට වෙඩි වැදුනා කියලා. ඒත් ඒ බාට ලකුණක්වත් නැහැ. අනේ මන්ද. මට නම් තේරෙන්නේ නැහැ මොනවා වෙනවද කියලා. උඹේ වයසට ඔය වැඩ වරොත්තු දෙන්නේ නැහැ පුතේ. අප්පච්චිත් මහා බයකින් ඉන්නේ. මේවා මහා අද්භූත වැඩ. මොකද ළමයි හොල්මනක් දැකලා වගේ? නෑ අම්මේ. මම තනි පංගලමේදී ලෝකයක් දාගත්ත ලොකු මිනිහෙක්ව දැක්කා. හොඳට පස්ස හැරලා බලද්දී ඌ පේන්නවත් හිටියේ නෑ. මොනවා? පුතා බය වුණාද? මම බය වුණේ නෑ අම්මේ. ඒත් මං කල්පනා කරේ මේ ලෝකුකාරයව බ්‍රහ්මණ්ඩේ මාමත් දැකලා තියනවලු. අපේ ගමට මොන හෙනයක් පාත් වෙන්න යනවද මන්ද? පුංචි රාළේ මැරෙන්න ඉස්සෙල්ලත් ඔය ලෝගෝ දාගත්තු මිනිහා රම්බණ්ඩේව දැකලා තියෙනවා. ඔව්. මටත් කිව්ව ඔය කාලේ තමයි. ඒත් ඇයි මට මේ ලෝකුකාරයා පේන්නේ?
උඹ මාව හොයාගෙන දාවේ. ඔව්. මොකටද? ඔබ දන්නවා මම මොකටද ආවේ කියලා. ඔව්. මන් දන්නවා. ඒත් මට කරන්න දෙයක් නැහැ. ඇයි උඹට තාමත් ඔය ඵලය ලබා ගන්නට බැරි වුනේ? එතකොට ඔය සේරම ඉවරයි. බයි ඒකට මට බාධා කරන්නේ. මගේ හිත හැම තිස්සෙම කියනවා ඔබ තවත් කාට හරි අනතුරක් කරයි කියලා. ඔව්. ඔව් මම උන් කීප දෙනෙක් විනාශ කෙරුවා. මන් දන්නවා උඹට වින කරපු අනිත් අයත්. ඒ අයටත් සිද්ධ වෙන්නේ ඒ ටිකමයි. එපා. උංග විනාශ කරන්න එපා. ඔබ මට කී කරුවයන්. කීකරුවෙන්ද? මං ආවේ උඹේ අරමුණු ඉටු කරන්න. ඇයි උඹ ඒක දන්නේ නැද්ද? මං ඒක කරන්න ඕන. උඹ දන්නවා මාව විනාශ කරන අන්දම. ඒකත් දැන දැනත් ඇයි උඹ වෙන දෙයකට කාලය යොදවන්නේ? උඹට හිතෙන්නේ නැද්ද? උඹ කරන්නේ උඹටම වංචාවක් කියලා. උඹ කියන එක හරි. මට මගේ හිත මෙල්ල කරගන්න බෑ. ඒත් මට අහිංසක මිනිස්සු මරණ චේතනාවක් නෑ. එහෙනම් ඇයි මම මෙතන ඉන්නේ? බොරු කරන්න එපා. ආමිනේ ආමිනේ මම මේ කඩුවා මොකද? ආමිනේ මුදියාගේ මහතේගේ අනිත් ගොඩ දෙන්නත් මරලා දාලා. බට දැන් සන්තෝෂද? බාහිංසක මිනිස්සු දෙන්නෙක්ගේ ජීවිත නැති කරා. බට දැන් සන්තෝෂද? මට උඹව අදහ ගන්න බෑ. මුදියන්සගේ මිනිස්සු දෙන්නෙක්. මං ඉන්නේ උන්ව විනාශ කරන්න. මට ඕන කමක් නෑ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න. අන්න ඒක ඔබ තේරුම් ගනින්. උඹට ඕන නැත්නම් මාව විනාශ කරපන්. විනාශ කරපන්. ඔව්. මම පුළුවන් තරම් ඉක්මනින් ඒක කරනවා. ඒක මතක තියාගනින්. දෙයනේ කවදද මේවා ඉවරයක් වෙන්නේ?
මට වඳින්න එපා. ඇයි මාව වළක්වන්නේ? මම කාගේවත් වැඳුම් පිදුම් ලබන්න සුදුසු තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මමත් ඔබ වගේම සාමාන්‍ය කෙනෙක්. අතනින් ඉඳගන්න. ඇයි මාව බලන්න තකහනියක් මාගේ? මැරෙන තරමක් මැරෙන්න මුදියන්සේගේ මිනිස්සු. ඒ අය ඔබතුමාට පුංචි රාලට වින්නැහි කරපු අය. කවුද මේ දැවැන්තයා? මගේ හිතට හරිම වදයක් මේ අභිරහස. ජීවිතේ කලකිරලා වනාන්තරයට ආව හේතුව මමද? ඒ කතා නැත්තේ මම දෙයකට හේතුව. එහෙනම් මං හිතපු විදිය හරි. ඒත් මට සිද්ධ වෙච්ච දේවල්, මම මුණ දීපු දේවල්, ඒ කිසි දෙයක් ඔබතුමා දන්නේ නැහැ. ඔබ මාව තුච්ච ලෙස ප්‍රතික්ෂේප කිරීම, පුංචි රාලෝ මැරුවේ මමයයි සිතීම, ඒ හේතුව මට හේතුවක් වුණා මේ වනාන්තර ගමනට. මම ඒ දවස්වල ඔබතුමාව බැඳලා හිටියනම් වෙන කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේත් ඒ විදිහටයි. එහෙමනම් ඔබතුමත් මාව පුංචි රාල වගේ අගය කරානේ. දෙන්නෙකුට ආදරය කරන්න බෑ. පුංචි රාල දන්නවා අපි දෙන්න අතර තිබුණ සම්බන්ධය. ඒත් ඒ වගේම එයා දන්නවා මං එයාට ද්‍රෝහි වෙන්නේ නැති බව. ඔබ ආවේ මට ওই ටික කියලා යන්නද? ගැහණියක් හැටියට ඔබතුමාට මාව තේරුම් ගන්න බැරි වුණා කියලා මට හිතුණා. මම පුංචි රාල ගැන අඬා වැටෙනකොට, පුංචි රාලගේ ජීවිතය ගැන බය වෙනකොට ඔබතුමාගේ හිත පැහැරුණා. ඔබතුමා කේන්ති ගත්තා. මම පුංචි රාලට ආදරේ. ඒ මගේ ස්වාමියා නිසා. ඔබතුමා මාව එපා කිව්වා. ඔබතුමාගේ අම්මා නිසා. මට ඒක බලපාන්නේ නැද්ද? ඔබේ අතේ කිසිම වැරද්දක් නැහැ. වැරද්ද මගේ අතේ. මට තේරෙන්නේ නැහැ. මං කියන දේ ඔබට තේරුම් ගන්න අපහසු වේවි. මාද සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවිතය ගැන හිතමින් කලකිරීමටපත් වුණා. ඒත් දැන් ඒ කලකිරීම ඇති කරපු හැම දිනාටම මං ස්තුති කරනවා. කියන දේ ඔබට තේරුම් ගන්න අපහසු වේවි. මාද සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවිතය ගැන හිතමින් කලකිරීමටපත් වුණා. ඒත් දැන් ඒ කලකිරීම ඇති කරපු හැම දිනාටම මං ස්තුති කරනවා. ඒ ඇයි? මම ජීවිතය ගැන ගැඹුරින් හදාරනකොට, මට ලැබෙන්න යන සුවය ගැන හිතනකොට මම මැනිකටත් අනිත් අයටත් ස්තුති කරනවා. ඔබතුමා මගේ හිත රිද්දනවා. නෑ මැනිකේ, මං ඔයගේ හිත රිද්දනවා නෙමෙයි. මම ප්‍රාර්ථනා කරන ඵලය මට ලබා ගන්න පුළුවන් වුණොත් ඒක දිව්‍යමය සුවයක්. ඔබතුමා කතා කරන්නේ අමුතුම විදියට. මට ඔබතුමා කතා කරන දේ තේරුම් ගන්න තරම් අමාරුයි. මැනිකේ හරි.
මම වනාන්තරගත වුණාට පස්සේ ජීවිතය ගැන ලැබපු පුළුල් අවබෝධය තුලින් මං කතා කරන විදිහත් වෙනස් වෙලා. දැන් ජීවිතය ගැන හොඳට තේරුම් යනවා නම් ඇයි ඉතින් ගමට එන්නේ නැත්තේ? මට ගමට ඇවිල්ලා ලබා ගන්න දෙයක් නෑ මැනිකේ. මං ගැන නියම ඇත්ත දැනගත්තොත් ආයිමත් හිතේවි ගමට එන්න. එදා මුදියන්සේ මාව ගෙනිච්ච බලෙන් එහෙනම් ගමේ මිනිස්සු කිව්වේ මුදියන්සේගේ තිරික්කලේ නැගලා යසාගේට ගියා කියලා. ඒ ගමේ මිනිස්සුන්ට පෙනිච්ච හැටි. ඔබතුමා පොලිසියට අල්ලන් ගිහින් හිරේ දාපු දවසේ තමයි මම අන්තිමටම තනි වුණා කියලා හිතුනේ. මං දැනගත්තා මට වින්නැහියක් වෙන්න ළඟ බව. මං ඔහේ මිදුල දිහා බලාගෙන හිටියා. මට ඇහුණ තිරික්කලයක් එන සද්දයක්. මං දැනගත්තා කවුද එන්නේ කියලා. මං තීරණය කළා මොකද්ද කරන්න කියලා. දරුවෝ ගැනවත් හැඟීමක් මට ඒ වෙලාවේ ඇති වුණේ නැහැ. මං කෙලින්ම දිව්වේ කුස්සියට. එතන තිබුණ දිග මන්නේ මම අතට ගත්තා. ආපහු සැරයක් මිදුලට එනකොට මුදියන්සි මිදුලට ඇවිත් හිටියා. මුදියන්සි දැක්ක මගේ අතේ තියෙන මන්නේ. එයා මුලින් හිතුවේ කවුද කියලා දන්නේ නැතුව මං ආරක්ෂාවට මන්නේ ගෙනාවා කියලා. එයා ඉස්සරහටම මම මන්නේ ඉස්සුවා. මැනිකේ මම මුදියන්සේ. මං දන්නවා. ඔය මුදියන්සි බව. ඔබ දැන එහෙනම් ඔය කතාත් උස්සගෙන ආවේ. එන්න පළඟට මට මගේ පාඩුවේ මගේ ළමයි දෙන්නත් එක්ක ඉන්න දීපල්ලා. ඇයි මැනිකේ උඹට මාව තීරුම් ගන්න බැරි? ඇයි උඹට තීරෙන්නේ නැද්ද මගේ හිතේ උඹ ගැන තියෙන කැක්කුම? මගේ මිනිහවත් මල්ලා දාලා තව එනවා මෙතන කතා කරන්න. උඹ තාමත් විශ්වාස කරනවද එහෙම? ඔව්. වෙන කවුරුවත් නෑ පුංචි රාලව මරන්න කෙනෙක්. ඔප්පු නෝනට උඹ ඔය හිරියේ ගිය එකක් තමයි පුංචි රාල මැරුවේ. එන්න පළඟට. එන්න පළඟට. ඔබ මේ ටික හොඳට හිතේ තියාගන්න. ඔබ බේරගන්න දැන් මේ ගමේ මිනිහෙක් නෑ. ඔන්න උඹනිසා උංගා දුරදිග ගියා වැඩි. අර හිස්සති යන්නෙත් නෑ. ළමත් එක එන්නේ නැත්තම් මම බොත් මරලා බෙදරුවොත් මරලා මගේ ජීවිතේ නැති කරගන්නවා. වචනයක් දෙනකම් මම මෙතන යන්නේ නැහැ. ඊට පස්සේ මුදියන්සේ එළියේ ඉඳගත්තා. මං ගේ ඇතුළට ගියා. දරුවෝ කවුරු හරි බලා ගන්න නැතයි කියලා මට ජීවිතේ නැති කරගන්න හිතුණා. ඒත් අම්මා කෙනෙක් කොහොමද එහෙම කරන්නේ? මං අන්තිමට තීරණය කළා මුදියන්සේ එක්ක යන්න. මගේ ජීවිතය ගැන හිතලා නෙවෙයි. දරුවෝ ගැන හිතලා. මන් ළමයි ළඟින් නැගිට්ටා. ගෙයින් එළියට ආවා.
මං ඔහෙත් එක්ක යන්න එනවා. මන් දන්නවා එදා මං යද්දි ගමේ මිනිස්සු මට hina වෙච්ච බව. ඒ අය හිතන්නේ ඇති මං වගේ ගෑණියෙක් කියලා. මට පස්සේ ආරංචි වුණා ගමේ තැන තැන කතා වුණාලු. මම මුදියන්සෙත් එක්ක යන්න ඕනවට එයාලව පුංචිරාලව මැරෙව්වා කියලා. ඒත් ආරච්චිලගේ පුතා සුදු බණ්ඩ පොඩි කමට මං ගැන ලෙන්ගතුකමකින් කතා කරලා තිබුණා. අප්පුහාමි මාමත් එහෙම කියපු මිනිස්සුන්ට දොස් කියලා තිබුණා. මම බයේ හිටියේ මුදියන්සේ. බල බය වෙන්න ඕන බැරි වෙලාවත් මැනිකේ එන්න බෑ කිව්වනම්. මැනිකේ ගියා නම් ඇතුළට. එන්සිනා. ඔය මැනිකට කාමරේ පෙන්නපන්. එන්න මැනිකේ. එන්න මැනිකේ. මුද්‍යන්සේ මහත්තයා මේ කාමරේ ලෑස්ති කරේ ඊ හවස ඉඳලා. හැන්ද කරේ ගෙදරින් පිට උනේ එක්ක මං ආයේ මේ ගෙදරට එයි එහෙම නැත්තම් වලපල්ලට යයි කියලා. මම මැනිකට බොන්න මොනවා හරි ගේන්න. මේ ඇඳුම් මැනිකට ඇඳ ගන්න කිව්වා. ඔය ගැන ඔච්චර හිතන්න එපා මැනිකේ. අපි හිතන විදියට වැඩ සිද්ධ වෙන්නේ කීයෙන් කී දෙනාටද? හිත හදාගෙන ජීවත් වෙන්න බලන්න. ඊට පස්සේ ජීවිතේ හෙමින් ගෙවුණා. මට තාමත් කියන්න බෑ මම මුදියන්ස්ට එක දවසක්වත් ආදරය කළා කියලා. ඒත් මට එක දෙයක් පෙනුණා. මුදියන්සේ පොරිසාදෙක් වගේ වැඩ කරාට මං ගැන ලොකු ආදර කැක්කුමක් තිබුණා කියලා. මුදියන්සිට තේරුණත් මට පුංචිරාලව අමතක කරන්න බැරි බව එයා මට කවදාවත් අඩන්තේට්ටම් කළේ නැහැ. හරිම ආදරෙන් මට සැලකුවා. මම ඒ ගෙදරට ඇවිත් දවස් ගණනාවකට පස්සේ සුදු බණ්ඩේ ආවා මාව හොයාගෙන. එයාගේ හිතට හරි වදයක් වෙලා තිබුණා මගේ මේ ගමන ගැන.
සුදු බණ්ඩේ කොහොමද? මැනික බලන්න යාළුවා. ඔව් මාමේ. කොච්චර එකක්ද? මම යාය පැත්තට ගිහිල්ලා එන්න කියලා. මං හිතේ සැකෙන් හිටියේ මාව බැනලා එලව ගනී කියලා. ඉස්සර මුදියන්සේ මාම නෙවෙයි දැන්. මටත් මොකද්ද වෙනසක් තේරෙනව නැන්ද? සුදු බණ්ඩේ කනගාටුවෙන් වගේ. පහුගිය කාලේ ගමේ වෙච්ච දේවල් ගැන මට හිතෙන්නේ. රම්බණ්ඩේ මාමා, පුංචිරාල මාමා, නැන්දා අපි ඔක්කොම පරාද වෙච්ච අය හැටියටයි. සුදු බණ්ඩේ කියන එක ඇත්ත තමයි. ඒත් ඔකේ තවත් පැත්තක් තියෙනවා. සුදු බණ්ඩේ හිතන්නේ මුදියන්සි මාමා දිනුවා කියලා. ඒත් මාමත් මාමගේ පරාදය තේරුම් අරන් තියෙන්නේ. එයා කොහොමද පෙරදුනේ? මාමා කරපු කියපු දේවල් ගැන දැන් ලත වෙනවා. ඒ ඔක්කොම දේවල් කරලා මාව මේක දෙට්ටගෙන ආවා. දැන් මාමට තේරලා තියෙන්නේ ගෙනල්ලා තියෙන මැරිච්ච ගෑණියෙක් විත්තිය. මාමා කතා නොකරට ඔය හැම දෙයක් ගැනම ලත වෙන විත්තිය මන් දන්නවා. නැන්ද සන්තෝෂෙන් නෙවෙයිද මාමත් එක්ක ඉන්නේ? මම මැරිලා ඉපදිච්ච ගෑණියෙක් නෙවෙයි සුදු බණ්ඩේ. මගේ ජීවිතේ කෙලවර වෙනකන් මගේ හිතේ තියෙන වේදනාව නැති වෙන්නේ නැහැ. මම කැමති නෑ නැන්ද දුකින් ඉන්නව දකින්න. ඒත් මුදියන්සේ මාමා එක්ක ඉන්නේ සන්තෝෂෙන් නෙවෙයි කියලා දැනගත්තම මට සන්තෝෂයක් දැනුණා. අපි පරාද නෑ කියලා මට හිතෙනවා. මම යන්න නැන්ද. දැන් මේ යන්නේ. මගේ දැන් හිතට හොඳයි. මං ආවේ නැන්දගෙන් ওই ටික දැන අහගන්න. එදා සුදු බණ්ඩේ තේරුම් ගත්තා මං කවුද කියලා. සුදු බණ්ඩේ තුලින් මං දැක්කා අප්පුහාමි මාමගේ හිතත්. ඒත් අප්පුහාමි මාමා තලතුණා මිනිහෙක්. එයත් එක්ක කතා කරන් මට තේරුණා මම මාමා ගැන හිතපු විදිය හරි කියලා. මොකද්ද දුවේ අන්තිමට අපිට මේ වුනේ? මුදියන්සේ උඹ කැන්දන් ගිය දවසේ මගේ හිතට ඇති වෙච්ච දුක මං වාව ගත්තේ කොහොමද කියලා මට හදවත් හිතා ගන්න බෑ. මාමා මං ගැන අහිතක් හිතුවේ නෑ නේද මාමේ? මං කොහොමද දරුවෝ උඹ ගැන අහිතක් හිතන්නේ? තනි වෙච්ච ගෑණියෙක් මේ තරම් දේවල් වලට මූණ දුන්නේ කොහොමද කියලා මට හිතා ගන්න අමාරුයි.
ඒත් මං එකක් දන්නවා. මෙච්චර දේවල් කළත් මුදියන්තයක් ඇඳගෙන ගියේ මැරිච්ච ගෑණියෙක් කියලා. එහෙනම් මාමා මාව හරි විදියට තේරුම් අරන් තියනවා මාමේ. රම්බන්දේ උඹ පොන්චි රාල් නැති ගමක හේලෙන්ගතුකම නැතුව මට හිතෙනවා මමත් හරියට මැරිච්ච මිනිහෙක් වගේ කියලා. මට වෙලාවක හිතෙනවා ඔළුව ඇරිච්ච අතේ යන්න. හෙත් මම කොහේ කියලා යන්නද? මම මුදියන්සෙත් එක්ක ජීවත් වුණේ ඔය ආකාරයට. ටික දවසක් යනකොට ගමේ මිනිස්සුන්ටත් මං ගැන අමතක වුණා. ඒත් මුදියන්සට කිසි දෙයක් අමතක වෙලා තිබුණේ නැහැ. එයා හිටි ගමන් හීනෙන් බය වෙලා කෑ ගහනවා. පුංචි රාලෝ මැරුවේ මම නෙවෙයි කියලා. ඊට පස්සේ දාඩිය දාගෙන නැගිටිනවා. මම කාලකන්ණිය කියලා මට හිතෙනවා. මට කවදාවත් ගෑණියෙක් ආදරය කරේ නැහැ. මං හිතන්නේ මගේ දඩබ්බරකම හින්දා වෙන්නේ. මට ආදරේ නැති ඉච්චි දැනගත්තම මම තව දඩබ්බර වුණා. අන්තිමේ මැනිකේ මේ ගෙදරට එක්කගෙන ආවා. ඒත් මගේ තත්ත්වය එහෙමයි. මම තවත් දඩබ්බරකම් කරන්නේ. ඒත් මම පරක්කු වැඩිද කියලා මට හිතෙනවා. මට නිින්ද යන්නේ නැහැ. කවුද මගේ බෙල්ල විරිකනවා වගේ මට දැනෙනවා. පුංචි කාලේ දන්නේ. තනවෙන්න මට ඒක කියුණා. සූපත්තේ අවසර අපේ ආඳුරනේ. අපි දැන් මේකට මොකද කරන්නේ? පුදුම බේරිල්ලනේ මැනිකේ හාමිනේ බේරිලා තියෙන්නේ. ඔය දෙවෙනි වතාව ආඳුරනේ. ඊළඟ වතාවේ මොනවා වෙයිද කියලා කවුද දන්නේ? මම මේ ගැන හොඳට කල්පනා කළා. ඕකට කරන්න තියෙන එකම දෙයයි. මගේ අන්තිම උත්සාහය එච්චරයි. අවුරුදු 2500ක් මුළුල්ලේ පන්සල මුල් කරගෙන කරපු දෙයක් තාම වැරදුනේ නෑ අප්පුහාමි. මොනවද මේ කල්පනා කරන්නේ?
කැලේ සිද්ධ වෙන දේවල් ගැන. සර්ට දැන් හිතෙන්නේ නැද්ද ඒ දැවැන්තේ අවතාරයක් කියලා? පිරිත් කියනවා අහපු ගමන් මිනිහා අතුරුදහන් වුණා. නමුත් ඊට වැඩි ලොකු දෙයක් මෙතන තියෙනවා. මම පහුගිය කාලෙම කල්පනා කරේ මේ ගැන පොටක් පාද ගන්න. ඔව්. මට ස්ථීරම කියන්න පුළුවන් මේ වැඩේ පිටිපස්සේ තාපසේ ඉන්නවයි කියලා. ඒ කොහොමද සර්? ඒ කොහොමද කියලා මට හරියටම කියන්න බෑ. නමුත් තාපස මේ වැඩේට සම්බන්ධයි. ඔව්. අපි හෙට උදේම යමු තාපසේ හම්බ වෙන්න. ඉස්සර වෙලාම දැවැන්තයා. ඔව්. ඊළඟට තාපසේ හම්බ වෙමු. මේ පාර නිකන් ලේසියෙන් උත්තර දීලා බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. අපි හෙට උදේම යමු. හොඳට මතක තියාගන්න. මේ ගැන ගමේ කාසරත් කියන්න එපා. ඒක නේනම් මම කියන්නේ. අන්තිමට ඔහෙව පොලිසියට අල්ලලා දෙවි මගේ මිනිහගේ පැත්තේ අය. මට ඒක වාව ගන්න බැරි වෙයි. ඔයගේ මිනිහව මැරුවේ වෙන කවුරුවත් නෙමෙයි. මුදියන්සෙමයි. ඒක ඉතින් හරියටම කියන්න බෑනේ. මොකද හරියට කියන්න බැරි. ගමේ උන් ඒ කෙලිපිට කතා කරන්න බයයි. නැත්තම් ඒක ගැන හැමෝම හොරරාසි කතා වෙනවා. මං කොහොමද මේ මිනිස්සයා ගැන එහෙම හිතන්නේ?
ආනියම් පුත්තං ආයුසායේත පුත්‍ර මනුරාකේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං මුත්තං අදෝචති යංජ අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරන්නි සින්නෝ වාසයනෝ වායාවතස්ස විගත නිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨිං ජානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය කේතන්නහි ජාතු අබ්බසෙය්‍යං පුනරේති තේන සච්ච වජ්ජේන සච්චිතේ හෝතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සති. Mm-hmm.